අතීතයේ සිදු වූ වැරැද්දක් කලකට පසු නැවත යම් අයෙකු විසින් මතක් කර හිත කඩා දමන්නේ නම් එම අවස්ථාවල හිත ශක්තිමත් කරගන්නේ කෙසේද? හිතක් හදාගන්න දරුවනේ තමන් විසින් තමන්ව පාරව ගන්නෙත් නැති අනුන්ට තමන්ව පාරවන්නත් බැරි. හොඳටම හිතන්න වටින චරිතය තමයි අපේ අංගුලිමාල මහරහත් මුනිදු. ඒ උත්තමයට තැවෙනවා නම් තැවෙන්න දේවල් ගොඩාක් තිබ්බා. ප්‍රාණඝාත කළා, අනුකම්පා විරහිත වුණා, තමන්ට සරණ දෙන්න ආපු බුදුරජාණන් වහන්සේගේ පස්සෙත් පැන්නුවා. තැවෙනවා නම් තැවෙන්න කාරණා තිබ්බා. තැවුන්නේ පාරේ යනකොට කී දෙනෙක් නම් ඇවිල්ලා අඬ කියන්නේ නැද්ද? ඇයි ස්වාමීනි මගේ අහිංසක දරුවා ඔබ වහන්සේ මැරුවේ? ඕකට තියෙනවා ජාතක පොතක්. ඒක හරි පුදුමයි. ඒකේ බෝධිසත්වයෝ යචනයක් කියනවා. අතීතයට ගියපු දේ මං අරගෙන එන්නේ. බෝසතුන් හිර කරලා ඒ බෝධිසත්වයෝ හිර කූඩුවේ සතුටින් භාවනා කරනවා. ඒ හිර කූඩුවේ භාවනා කර කර ඉන්නකොට සතුරු රාජය ඇවිල්ලා අහනවා හිර වෙලත් සතුටින් ඉන්නේ කොහොමද? අන්න එතකොට තමයි මේ වචනේ කියන්නේ. අතීතයට ගියපු දේ මං අරගෙන එන්නේ. ඒ නිසා ඔයාලා හිතට ගන්න අහන්නේ වචනේ. මේ ප්‍රශ්නෙට උත්තරේ ඔන්නේ ඒක. අතීතයට ගියපු දේවල් ඔයාලා හිතින් අරගෙන එන්නත් එපා. අතීතයට ගියපු දේවල් අනුන්ට හිතින් අරගෙන ඇවිත් දෙන්නත් එපා. කවුරු හරි ඔහොම එකක් කියාගෙන ආවොත් එහෙම ඔයා මේ ඉස්සර මෙහෙමනේ කියලා. හරි අතීතේනේ. අතීත ගිහිල්ලා මකලා එන්නද? ආන්ගේ වචනෙන් මේක අතාරින්න. ඒකෙන් ඔයාලා කම්පා නොවන බව එක පාරක් ප්‍රකට කරන්න. එයාට එක පාරක් හේතු ගන්නන්න. ඔයාලව අතීතයෙන් පාරවන්න බෑ කියලා. එතකොට ওই ප්‍රශ්නේ